ඒ සියලුම දේ විනාඩි 5ට සුනාමි ව්‍යසනයෙන් සම්පූර්ණයෙන්ම නැති වුණා. එදා ඉඳන් අද වෙනතුරු මං ඉන්නේ සෑහෙන ආර්ථිකෙන් මට ජීවත් වෙන්නවත් මගේ ළමයිට ජීවත් වෙන්නවත් ඉන්න ගයක් අද වෙනතුරු මට නැහැ. මේ මගේ මේ ව්‍යාපෘතියක් තිබුණා තියෙනවා කියලා මට ආරංචියක් ලැබුණා සරුව දන්සෙන්. ඒකෙන් කොහොම වලක් දැම්මයි කියලා. පස්සේ තිලකපාල මහත්තයත් නාමසන්ත මහත්තයත් මට පණිවිඩේ වල මං එක්කන් ආව මෙතෙන්ට. එක්කන් වල වසන්ත මහත්තයා මට රැකියාව ලබා දුන්නා. සුනාමියට කලින් පාතිගම ගම්මානයේ තිබුණු කොයා මැෂින් සුනාමියට ගියපු නිසා ගමේ ප්‍රජාවට අවශ්‍යතාවය තිබුණා කොහු නිෂ්පාදන යන්ත්‍රයක් සවි කරවා ගැනීමට. ඒකට මේගොල්ලොන්ගේ අවශ්‍යතාවය නිසා ගමේ තිබිච්ච සමිතිය සර්වෝදය සමාදාන සමිතිය මේ වෙනුවෙන් අපකැප වෙලා ආරම්භ කරා කොහු නිෂ්පාදන යන්ත්‍රයක්. එයින් අනතුරුව පස්සේ ඊට අවුරුදු 2-3ක් කාලයක් ගියාට පස්සේ තමයි අපිට මේ වැඩක් කරන්න තැන් වල හරි වැඩක් කරලා දිනුවක් වෙන්න හම්බ වුණේ. ඉතින් දැන් සනස මේ අයකිනුත් කෝකු කර්මාන්තෙත් අපිට හුඟක් ලොකු හයියක් ලැබුණා මේ ඊට පස්සේ දැමීම නිසා. ඒකෙත් ඉතින් අඩුපාඩුකම් තියෙන සමහර විට කෝකු මැෂින් එක හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා ඒ වටත් වැඩි දිනුවක් කර ගැනීමට අපි සහයෝගයෙන් බලා සිටින අපිට පුළුවන් උදව්වක් නෑනේ අපේ ගෙයි. ඒ කොහු කර්මාන්තය කරන අතරේ තමයි අපි ওই බෑග් වෙන වැඩසටහනත් පටන් ගත්තේ. ප්‍රතිලාභයක් තියෙයි කියලා හිතනවා දිගටම කරගෙන යන එකෙන් අපි බෑග් 3-4ක් වගේම අපි විව්වා. වියව් බෑග් අපි විකුණා. ඒක නිසා එකෙන් අපිට ලාභයක් තියෙනවා කියලා හිතනවා අපි දිගටම කරගෙන යන ටිකක් ප්‍රශ්නයක් තියෙන්නේ වැටකීය තමයි. වැටකීය කියන එක තැනක ලයින් නිසා එක එක්කෙනාට බෑග් එක ගන්න වියන්න පුළුවන් වැටකීය වලින්. දිගටම තියෙන්නේ කරනවා නම් ඒක හොඳ දියුණුවක් කියලා තමයි පේන්නේ.